11 කියපු ගමන් හැමෝටම මතක් වෙන්නේ වට්ටම්. ලෝකේ වැඩිපුරම වට්ටම් ලබා දෙන දවසක් විදියට 11 හඳුනා දෙන්න පුළුවන් කමක් තියෙනවා. නිකමටවත් හිතුවද ඇයි 11 ලෝකෙ මේ තරම් වට්ටම් ලබා දෙන්න කියලා? ඒකට හේතුවක් තියෙනවා. එක කියලා කියන්නේ තනි ඉලක්කමක්. ඒ වගේම චීනයේ මිනිස්සු විශ්වාස කරනවා අංක 1 තනිකඩ බව පෙන්눔 කරන ඉලක්කමක් කියලා. එකේ ඉලක්කම් දෙකක් එක ළඟ තියෙනකොට ඒ අය හිතනවා තනිකඩයන් එකතු වෙන අවස්ථාවක් කියලා. ඉතින් 11 කියලා කියන්නේ තනිකඩයන් එකතු වෙන දවසක්. ඒ වගේම 11 නැත්තම් නොවැම්බර් 11 කියලා කියන්නේ ලෝකෙටම විශේෂ දවසක්. ඉතින් මෙන්න මේ දවසින් ප්‍රයෝජන ගන්න චීන මිනිස්සු හිතුවා. අන්න ඒ කතාව මේ කතාවට සම්බන්ධයි. ලෝකෙ පුරාම ඉන්න සහකරුවෙක් හෝ සහකාරියක් නොමැති අය වෙනුවෙන් නොවැම්බර් 11 වෙන් කරන්න පටන් ගත්තේ චීනයේ නැන්ජින් විශ්වවිද්‍යාලයේ යාළුවෝ 4 දෙනෙක්. ඒ අය මේ දිනය සුළුවට සමරන්න පටන් ගත්තා. ඒගොල්ලෝ හිතුවා තමන්ට හවුල්කරුවෙක් නැත්තං හවුල්කාරයක් නැතුව දුක් වෙනවට වඩා එදාට කරන්න ඕනේ ඒ ගැන හිතලා සතුටු වෙන එක කියලා. යාළුවෝ කියපදෙනා පටන් ගත්ත මේ වැඩේ පොඩ්ඩ විශ්වවිද්‍යාලයේ හැමෝම අතරට ගියා. ඒත් එක්ක අවුරුදු පතා මේ දිනය සමරන යාළුවන්ගේ ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගත්තා. 2009 අවුරුද්දේදී ලෝක ප්‍රකට අන්තර්ජාල විකුණුම් වෙබ් අඩවියක් වන අලිබාබා සමාගම මේ තනිකඩ දින සැමරුමට එකතු වුණා. ඒ අය හිතුවා වැඩිපුර තනිකඩියෝ එකතු වෙලා තනිකඩියන් ජෝඩු වෙන මේ දවසේදී ඒ අයට අදහාගන්න බැරි තරමේ වට්ටම් දීලා තමන්ගේ ලාභි වැඩි කරගන්න. ඒ හින්දා අලිබාබා සමාගම 95% දක්වා තමන්ගේ භාණ්ඩවලට වට්ටම් දෙන්න පටන් ගත්තා. අද වෙනකොට ලෝකයේ පුරා මේ දිනය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒත් ඒ තනිකඩයන්ගේ දිනයට වඩා අන්තර්ජාලය ඔස්සේ කරන භාණ්ඩ මිලදී ගන්නා දවසක් විදිහට. අපේ රටටත් වඩා නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, ජර්මනිය, බෙල්ජියම, සිංගප්පූරුව, චීනය වගේ රටවල තනිකඩයන්ගේ දිනේ අන්තර්ජාලයෙන් ඉහළ වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගන්න පුළුවන්.